ඔන්න අපේ මේ පුතාලත් ඇහුවා දන්සලක් දෙමුද කියලා ඇහුවා. මේ වෙසක් එනවනේ දන්සලක් අයිස්ක්‍රීම් දන්සලක්. ඒතර මං ඇහුවා මේ ඔයගලන්ට මතක නැද්ද මේ අපේ රටේ තියෙනවනේ 365 දවසෙම දන්සලක්. ඒක ගැන දන්නේ නැද්ද කියලා ඇහුවා. දවස් 365 දන්සල. ඔයගොල්ලෝ අහලා තියෙනවද? ආපහු එන්න දන්නේ නැහැ කිව්වා. දවස් 365 දන්සල. හොඳට මතක් කරන්න බලන්න. මේ දන්සල හරි පුදුමයි ඈ. මේ දවස් 365 දවසේ දන්සල දෙන්නේ ඔයාලගේ තාත්තා. 365 දවසේ දන්සල මතකද? මටත් අවුරුදු 25ක් විතර යනකම් මේ දන්සල දුන්න අපේ තාත්තා. දවස් 365 දවසෙම දන්සලට බඩු ගේන්නේ තාත්තා. දන්සල උයන්නේ කවුද? ඒ දන්සලේ උයන්නේ අම්මා. මට සිහිුන්නේ නැහැ නේද මේක? මටත් මේ කතාව අපේ තාත්තා කිව්වේ මේ හෝටල් එකක තිබ්බා කියලා. මේ මට පුංචි කතාවක් කිව්වා. මම ඒක ඊට පස්සේ කල්පනා කරා මේ ඇත්තටම අපේ තාත්තා කියද්දි මේක මගේ පපුවත් හිරුණා. මොකද මමත් අවුරුදු 20 ගාණක් වෙනකන් ගෙදර හිටියේ. අපේ තාත්තත් මට අවුරුදු 25ක් විතර වෙනකන් 22ක් 23ක් වෙනකන් අපේ තාත්තත් ඒ අවුරුදු ගානටම දන්සලක් දීලා තියෙනවා. ඒ දන්සලට බඩු ගෙනාවට පස්සේ ඉවි අම්මා. පුදුමේ කියන්නේ ඒ දන්සලේ දැන් අනිත් දන්සල වගේ නෙවෙයි ඒ දන්සලේ දෙන්නේ අපි කැමති කෑම. හරි පුදුම දන්සලක් ඒක. ඒ දන්සලේ දෙන්නේ අපි කැමති කෑම. දැන් ගොඩාක් විට දන්සල වල දෙන්නේ ඒ දන්සලේ අය කැමති කෑමනේ. නමුත් මේ දන්සලේ දෙන්නේ අපි කැමති කෑම. ඊළඟට ඒ දන්සලේ විටින් විට ගිලම්පස විවේකයකුත් හම්බ වෙනවානේ. ගිලම්පසෙකුත් දෙනවා තේ එකක්. හරි පුදුම දන්සලක් ඒක. දැන් බලන්න අපිට මේවා සිහිුන්නේ නැහැ නේද? මෙච්චර කාලයකට අපිට මේවා සිහිුන්නේ නැහැ. අපේ අම්මා තාත්තා අපිට මෙහෙම දන්සලක් දුන්නා කියලා. ඒ නිසා නිකන් ඉන්නට කල්පනා කරලා බලන්න අපේ මේ දන්සල මේ අමාරු කාලෙත් මේ දන්සල තාම නේද? තාම පවත්වනවනේ උදේ දවල් රෑ හරි පුදුම දන්සලක්. අනිත් එකේ දන්සලේ සමහරක් විට ඒ අම්මා අතටමයි බත් එක ගෙනත් දෙන්නේ වතුර එකත් එක්ක. අඩුම ගානේ පින් දීලා ගන්න නේද ගන්නකොට. දැන් ඔයගොල්ලෝ දන්සලේ අර දෙන කෑම එක අයිස්ක්‍රීම් එක නේද පින් දීලා නේද? හොඳට hina වෙලා. එහෙම ගත්තට ඔයගොල්ලෝ අම්මගේ අර තාත්තගේ දන්සලේ අම්මා ගෙනත් දෙන බත් එක එහෙම ගන්න නැහැ නේ. ඉතින් ඒ නිසා අඩුම ගානේ 365 දවසේ දන්සල සී කරලා අම්මා බත් එක දෙනකොට අනුම ගානේ පින් ටිකක් දීලවත් ගන්නනේ. අයි මේක සෙල්ලම් දන්සලක්ද? ලෝක වාර්තාවක් නේ. කොයි අම්මා තාත්තත් එහෙම තමයි. ඒ නිසා පුතාලා අම්මා තාත්තගේ ගුණ සිහි කරගන්න. එක එක ක්‍රම තියෙනවනේ සිහි කරන්න. අපි දැන් උදව්නේ කරන්නේ සිහි වෙන්න. මොකද මේ කාලේ සිහි වෙන්නේ නැහැ නේ අම්මා තාත්තගේ ගුණ. මොකද ඕගොල්ලෝ ක්ලාස් වෙනවා ඊට පස්සේ ඒක යාළුවොත් එක්ක කතා කරන දේවල් එක්ක අම්මා තාත්තගේ ගුණ සිහි වෙන්නේ නැහැ. ඒ නිසා දැන් වෙසක් කාලේ මේ වෙසක් කාලේ දන්සල් දෙන්න කලින් මේ අම්මා තාත්තගේ දන්සල සී කරන්න. තාත්තගේ දන්සල සී කරන්න අවුරුදු 20 ගානකට දවගණට අවුරුදු 18ක් නොකඩවා දීලා. පුදුමිතනවනේ තාත්තගේ දන්සල. තාත්තගේ දන්සල ඒ නිසා සී කරන්නේ. සී කළා අම්මව සී කළා අම්මා නුවලා දෙන්නේ නේද? ඒ ගේන ඔක්කොම අම්මා ලස්සනට උයලා දෙනවා. දෙන්නෙකුගේ දන්සල තමයි පුතාලා ඒකට මේ ලෝකේ ලස්සනම දන්සල. දවස් 365 දවසේ දෙන මේ ලෝකේ ලස්සනම දන්සල, සුන්දරම දන්සල මහා දන්සලනේ. ඔයගොල්ලෝ කියන්නේ මහා දන්සලනේ. මහා දන්සල තමයි තාත්තගේ දන්සල. සමහරුන්ගේ පවුල තාත්තා නැහැනේ අම්මන්නේ දෙන්නේ. එතකොට ඒක අම්මගේ දන්සල. තාත්තගේ අම්මගේ දන්සල. මතක් කරන්නේ මතක් කරලා තාත්තා අම්මා බත් එක දෙනකොට අඩුම ගානේ පින් දීලවත් බත් එක කන්නේ.